අයිබෝන් හැමෝටම අද ජූනි මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. අද මම මේ එළියට වෙලා ඉඳගෙන ඉන්නේ ඇත්තම රස්නේ. ඒ නිසා පොඩ්ඩක් දාඩියක් දානවා. ඉතින් අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ පරම සත්‍ය පිළිබඳව තවදුරටත්. කොහොමද අපි පරම සත්‍ය දකින්නේ කියන එක ගැන තමයි අපි මේ කතා මාලාව යන්නේ. ඒකට පරම සත්‍ය කියන දේ අපි ආවට හැම විටම තියෙන දෙයක්. ඒක අපි තුල වගේම අපෙන් පිට කියන්න පුළුවන් අපි තුල කියලා කියන්න පුළුවන් අපි වට කරගෙන කියන්න පුළුවන් මේක හැම වෙලේම තියෙන එක. නමුත් අපි කී දෙනාද මේක දකින්නේ? මේක දැකීම ඉතාමත්ම දුර්ලභ කාරණයක්. ඒ කියන්නේ බොහොම ටික දෙනෙක් තමයි මේක සුළු මොහොතකට හරි දකින්නේ. මේ කර්ම සත්‍ය තිබුණා. ඒක ගැන හොඳින් දැකලා ඒක ගැන කතා බහ කිරීමක්. ඒ කියන්නේ ඒක ඇත්තෙන්ම අපේ මාතෘකාවල කතා කරන මාතෘකාවල ඇත්තෙම නැහැ. පරම සත්‍ය කියන දේ. කොච්චර අපි යවට හෝ අපි තුල තිබුණා ඒක ගැන අපි කතා කරන්නේ නැත්තේ මොකද අපි ඒක කියනවා කියලා අපිට දැනෙන්නේ නැති නිසා. මොකද අපි හැම විටම ඉන්නේ සම්මුති සත්‍යයක් තුල. ඒකෝද මේ සම්මුති සත්‍ය අපි සත්‍ය විදිහට දකින නිසා අපිට පරම සත්‍යයක අවශ්‍යතාවයක් නැත්තේ නැහැ. මේ සම්මුති සත්‍ය කියන එක පුද්ගලයෙක්ගේ ජීවිතයේ උපතේ ඉඳන් මේ සිත ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන්ගෙන් ඇතුළට ආපු තොරතුරු වලින් හදාගත්ත ලෝකය කියන මේ අපි යම් කිසි දැනුම් සම්භාරයක් හදා ගන්නවා. ඔය දැනුම් සම්භාරය තමයි අපි පාවිච්චි කරන්නේ හැම විටම මේ ලෝකය ජජ් කරන්න, ලෝකය ගැන නිර්ණය කරන්න. අපේ ඉස්සරහට අපි මොනවද කරන්නේ ප්ලෑන්ස්, එතකොට අපි කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ, හැම දෙයකම අපි මේ දැනුම් සම්භාරය පාවිච්චි කරන්නේ. ඒතර ඒක තුල නිතරම අපිට තියෙන අවශ්‍ය කරන දේ අපි පරම සත්‍ය මේ සම්මුති සත්‍ය විදිහට අපි සත්‍ය විදිහට මේ දේවල් අපි ග්‍රහණය කරගෙන ඉවරයි. ඒ නිසා මෙතනින් එහාට සත්‍යයක් ගැන අපි හිතන්න යන්නේ නැහැ. මෙතනින් එහාට සත්‍යයක් තියනවද නැත්නම් අපි මේ ග්‍රහණය කරගත්ත දැනුම් සම්භාරය මේක ඇත්තටම හරිද? මේ ඇත්තටම මේ අපි ඇත්ත කියලා හරි කියලා හිතාගෙන තියෙන දේවල් ඇත්තටම ඇත්තද කියන එක අපි ගැන හිතන්න යන්නේ නැහැ. ඒකට අපිට වෙලාවක් නැහැ. ඒකට අපිට කොහොමත්ම වෙලාවක් නැහැ. ඉතින් මේක තමයි හැම පුද්ගලයාගේම ස්වභාවය. හැම පුද්ගලයාගේම ලෝකයේ සිටින මේක මොන ජාතියට අයත්ද මොන රටේද ඉන්නේ කියන එක අදාළ නැහැ. කොයි එතකොට කොච්චර දියුණුද කොච්චර දියුණු නැද්ද ඒවත් අදාළ නැහැ. පුද්ගලයෙක් නම් මේ ලෝකයේ ඉපදුන පුද්ගලයෙක් නම් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම මේ ධර්ම සම්භාවය තමා තුළට ඉතා ඉක්මනින්ම ඉපදුන ගමන්ම ඉපදලා පළවෙනි අවුරුදු දෙක තුන තුල ඉතා ඉක්මනින්ම එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒක නවතින්නේ නැහැ. පුද්ගලයා ජීවත් වෙන තාක්කල් මේ ධර්ම සම්භාරය නැවත අලුත් කර ගන්නවා වගේම ඒ එකතු කරගත්ත ධර්ම සම්භාරය මත තමයි ලෝකය දකින්නේ. එතකොට අපිට තියෙන අභියෝගය තමයි මේ ධර්ම සම්භාරය ඇත්තම වෙරිෆයිඩ් නැහැ. මේවා සත්‍යාපනය කරලා නැහැ. සත්‍යද කියලා හොයලා බලලා සත්‍යද කියලා නිවිහනෙල්ලේ කල්පනා කරලා හොයාගත්ත තොරතුරු නෙමෙයි මේ අපි පුරවගෙන ඉන්නේ. ඉතින් පරම සත්‍ය කියන්නේ කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි ලෝකේ එදා සිට අද දක්වා පවතින නියම සත්‍යය. එතකොට
ඒ පරම සත්‍ය කියන එක මේ එකතු කරගත්ත මේ ධර්ම සම්භාරය මේ දේවල් වලින් එහා නැත්නම් මේ දේවල් වලින් වැහිලා තියෙනවා. මේ දේවල් සත්‍ය විදියට දැක්කහම ඒකට අපි ඉතිහාස සත්‍යයක් හොයන්න යන්නේ නැහැ. ඒ නිසා අපිට පරම සත්‍ය දකින්න අවස්ථාවක් නැති වෙනවා. නමුත් සමහර විට අපි මේ යම් යම් හිල් යම් පිටස් අහු වෙනවා මේ අපි හදාගත්ත මේ සත්‍ය තුල අපිට හැමදේම තේරුම් කරන්න අමාරුයි සමහර විට අපිට තේරුම් කරන්න බැරි ආකාරයේ දේවල් සිද්ධ වෙනවා. ඒකට අපි හිතනවා මොකක්ද මේ උනේ? ඒ වගේ අවස්ථාවලට අපි නිතරම බොහෝ විට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපිට. එතකොට අපිට මේ අපි එකතු කරගත්ත දැනුම් සම්භාරය ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මේක ඇත්තටම මොකක් නිසාද කොහොමද මේක උනේ කියලා ඔළුව කහන්න වෙන අවස්ථා තියෙනවා ගොඩක්. එතකොට ඊට වඩා අමාරු අවස්ථා තියෙන්න පුළුවන් කෙනෙක්ට. එතකොටත් අපිට තේරෙනවා අපි හිතපු දෙයට වඩා දෙයක් මේ ලෝකයේ මේ ජීවිතේ තියෙනවා. මම මෙච්චර කාලයක් මේක දැනගෙන ඉන්නවා කියලා ඔන්න අපි යම් කිසි දුරකට මේ පරම සත්‍ය කියන පැත්තට නිරාවරණය වීමක් සිද්ධ වෙනවා. දැන් ජීවිතයේ විශාල කාලයක් තමන්ගේ ජීවිතය ගත කරලා වැඩි හිටියවියටපත් වුණා. ඒකවලත් කෙනෙකුට තේරෙන්න ගන්නවා මම මෙච්චර කාලයක් මේ ජීවත් වුණාට තාමත් මම නොදන්න දේවල් තියෙනවා. මේ මම හිතා දැනගෙන ඉන්න දැනුම සම්භාරයෙන් මට තේරුම් කරගන්න බැරි දේවල් තියෙනවා කියන දේ ගොඩක් සිතට වදින්න පටන් ගන්නවා කෙනෙක් තමන්ගේ ජීවිත කාලය ගත කරලා වැඩි හිටි වයසටපත් වෙලා මහලු වයසට යනකොට එතකොට මේ අය අලුතෙන් දෙයක් හොයන්න මේ තමන් මෙච්චර කාලයක් පාවිච්චි කරපු මේ දැනුම අතහැරලා ඊට එහා තියෙන දෙයක් හොයන්න යොමු වීමක් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා ගොඩක් වැඩි හිටි අය ධර්මයේ ආගම ධර්මයේ පැත්තට යොමු වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. එක හේතුවක් තමයි මේක. නමුත් සාමාන්‍ය තරුණ අය ඒගොල්ලෝ දැන් මේ ධර්ම එකතු කරගෙන ඒගොල්ලන්ට මේ ධර්ම අලුත්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දුරට මේකේ හිතස් දකින්නවා අඩුයි. ඒගොල්ලෝ මේ ධර්ම පාවිච්චි කරලා තමන්ට අලුත් මොනවද කරන්න පුළුවන්. අලුත් ලබා ගන්න පුළුවන්. කියලා ඒගොල්ලෝ එක්සයිටඩ් අවස්ථාවක තමයි ඉන්නේ. උද්‍යෝගිමත් අවස්ථාවක ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේකේ හිතස් දකින්නවා අඩු වෙන්න පුළුවන්. නමුත් සත්‍ය ස්වභාවය තමයි මේ අපි එකතු කරගෙන තියෙන මේ ඇත්ත කියලා අපි එකතු කරගෙන තියෙන සත්‍ය මේක ඇත්ත නෙමෙයි. මේක අපි හදාගත්ත දෙයක් විතරයි. අපි ඒ අවස්ථාවල අපිට ආපු ඉම්ප්‍රෙෂන්ස් වලින් අපි හදාගත්ත සත්‍ය තමයි මේ තියෙන්නේ. මේක නිසා මේකෙන් අපිට වැහිලා තියෙන්නේ ලෝකයේ තියෙන නියම සත්‍ය. මේ ලෝකයේ තියෙන නියම සත්‍ය කියන දෙයක් මේ ජීවිතයක් ලැබපු අපි විසින් අත්දැකිය යුතු දෙයක්. ඒක ඇත්තෙන්ම ජීවිතයක් ලබාගත්ත අපිට ජීවිතය පාවිච්චි කරලා මේ දේ දැක්කේ නැත්නම් ජීවිතය අපට යමක්. මොකද මේක බොහොම සරල දෙයක්. මේ සත්‍ය කියන එක මේ පරම සත්‍ය කියන දේ අපි අවබෝධ කරගන්න. අපි ගාව අපි තුල තියෙනවා. ඇයි අපි මේක දකින්නේ නැත්තේ? මොකද යම් කිසි වෙනස් දෙයක් අපි සත්‍ය විදියට දකින්න නිසා. ඒකට අපි කොහොමද මේ සත්‍ය දකින්නේ? ඒකට අපි දැනගන්න ඕනේ අපි ගාව තියෙන සත්‍ය. සත්‍ය විදියට දකින්න දේ අත්‍තරම සත්‍ය නෙවෙයි. ඒක සත්‍ය නෙවෙයි. මේක අපි හදාගත්ත දේ කියලා දැකීමම ඇති. ඒක දැක්කම එතකොට අපිට අපි පරම සත්‍ය දැකීම පැත්තට
විශාල පියවරක් ගැඹුරු වුණා. එතකොට ඊගා ප්‍රශ්නේ තමයි මොනවද අපි මේ සත්‍ය විදියට දකින්නේ? අන්න එතන විශාල ගැඹුරක් තියෙනවා. මොනවද අපි මේ සත්‍ය විදියට දකින්නේ කියලා කියනවාම අපි ඔය පැත්තට හිත යොමු කරලා අපි හොයන්න ගියොත් තේරෙන්න පටන් ගන්නවා. පොඩි දේවල් වල ඉඳන් ඉතා විශාල අපි නොහිතන තරම් දේවල්. පවා අපි මේ සත්‍ය විදියට දකිනවා කිසිම හේම බැලිමක් නැතුව කියලා. ඔන්න එතකොට තමයි අපි මේ පරම සත්‍ය කියන එක ඉතා හොඳින්ම දකින්නේ. දැන් මේකට අපි අපිවම ප්‍රශ්න කිරීමක් කරන්න වෙනවා. ඒක මේක ඇවිල්ලා කරන්න වෙන්නේ මේ පරම සත්‍ය සෙවීම කියන එක කරන්න ඕනේ අපි තුලමයි. අපේ විශ්වාස, අපි හිතන විදිය, අපේ යම් දේ හැමදේම හැමදේම හඳුන ගන්නා විදිය. මේ හැමදේම නැවත ප්‍රශ්න කිරීමක් කරන්න ඕනේ පරම සත්‍ය විදිහට. දකින්න පරම සත්‍ය දකින්න අවශ්‍යයි. මේක අනිත් අයට අපි කියන්නේ වෙනස් කෙනෙකුට අපි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙනස් අය සම්බන්ධ කරගෙන ව්‍යාපාරයක් විදිහට කරන දෙයක් නෙමෙයි. අපි තුල අපි විසින් කරගත යුතු දෙයක්. එතකොට දැනට අපි හිතාගෙන ඉන්නවා දැන් මොනවාද මේ අපේ දැනුම අපි එකතු කරගෙන තියෙන දැනුම අපි සත්‍ය විදියට දකින නමුත් ඇත්තටම සම්මුති විදියට අපි තියාගෙන ඉන්නේ ඒවා සම්මුති සත්‍ය විතරයි මොකද මේවා මේ හැමෝම පිළිගන්න නිසා සත්‍ය විදියට අපි පිළිඅරන් තියෙන දේවල්. එතකොට ඇත්තටම හැමෝම පිළිගත්තත් මේවා ඇත්තටම සත්‍යද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඇත්තටම සත්‍ය නෙමෙයි. අපි හොයලා බලපුවම අපිට තේරෙනවා මේවා ඇත්තටම සත්‍ය නෙමෙයි. එතකොට ඒක කරන්න කොහොමද? දැන් අපි හිතමු අපි ලෝකය කියලා අපි හිතාගෙන ඉන්නවා. ලෝකය කියලා හිතාගෙන ඉන්න මේ දෙය අපි ලෝකය කිව්ව ගමන් අපිට මනෝ පින්තූරයක් එනවා. ලෝකය කියන්නේ මේක කියලා. එක්කෝ ලෝක ගෝලයක් අපිට එන්න පුළුවන් නැත්නම් ගොඩක් වෙලාවට ලෝකය කියලා අපි ස්කෝලෙන් ඉගෙන ගත්ත දෙයක් පෘථිවිය කියලා. ඔයගෙන් මොකක් හරි අපිට මනෝ චිත්‍රයක් එනවා. මනෝ චිත්‍රයක් එනවා. ඒතකොට ඒ චිත්‍රය සංගාලා අපිව ලෝකයේ පිළිබඳ කුතුහලයෙන් අපිව මුදවනවා. ලෝකය කියලා මොකක්ද අපි අදහස් කරන්නේ කියන කුතුහලයක් අපිට ආපු ගමන් මේ මනෝ චිත්‍රය ආපු ගමන් අපි ওই කුතුහලයෙන් මුදවනවා. මේක තමයි ලෝකය. දැන් මේක අපි පොඩ්ඩක් හොයලා බලුවා. ඒ මනෝ චිත්‍රය ඇත්තටම ලෝකයේද නැත්නම් මේක මනෝ චිත්‍රයක් පමණක්ද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒක අපි ඒ වෙලාවට නවත්තන්න අපිට එන මනෝ චිත්‍රයක් පමණක්ද නැත්නම් ඇත්තටම ලෝකයද? ඔන්න එතකොට අපිට තේරෙනවා මේක මනෝ චිත්‍රයක්. මේක මේ මම හිතාගෙන ඉන්නේ මට මගේ ඔළුවට එන චිත්‍රයක් ඒ වෙලාවට. ඒක මොකද්ද ලෝකය? ඔන්න එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ලෝකය කියන්නේ එතකොට මම නිතර කාලයක් මම ලෝකය කියලා හිතාගෙන කියත මම ඇත්තම ලෝකය කියන දේ දැනගෙන ඉඳලා නැහැ. අන්න. මෝහයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. දැන් මෙච්චර කාලයක මම මුලාවකයි ඉඳලා තියෙන්නේ මේ චිත්‍රයක් ඔළුවට දාගෙන මනෝ චිත්‍රයක් මේක තියා බල තමයි මම ලෝකය කියලා හිතලා තියෙන්නේ. ඒක ලෝකය මොකද්ද ලෝකය එතකොට? දැන් ලෝකය කියලා මම හිතාගෙන ඉන්නේ මේකනේ. මෙච්චර කාලයක්. මොකද්ද ලෝකය? ඒ ඇති අපිට එක මොහොතකට පරම සත්‍ය කියන පැත්තට හිත යවන්න බලන්න.
දැන් මේ චිත්‍රය නෙමෙයි නම් මොකක්ද ලෝකය. ඒක අපිට විශාල එතන හිඳසක් නේද ඇති වෙන්නේ. හිඳසක් කියන්නේ. අපි හිතා ගන්න බෑ මොකක්ද ලෝකය. ලෝකය යනු දැන් මම හිතාගෙන හිටියේ මගේ ඇහින් දැක්ක මගේ කනෙන් ශ්‍රවණය කරපු දේවල් එකතු කරගත්ත මනෝ චිත්‍රය. ඒක කොහෙද තියෙන්නේ? මේ මනෝ චිත්‍රයේ තියෙන මාපිය. ලෝකයේ කියන වචනය පාවිච්චි කරනකොටම මේ මනෝ චිත්‍රය මගේ මනසිත තුළින් මට ප්‍රක්ෂේපණය කරනවා. ප්‍රොජෙක්ට් කරනවා. එතකොට එතනින් එහාට මම හිතන්නේ නැහැ ආලෝකය මේකයි. ඒක කියන්නේ ඒක. මට තියෙනවා චිත්‍රයක් බලන්න. නමුත් මේක මම හදාගත්ත චිත්‍රයක් විතරයි කියලා දැක්ක ගමන් ඒ චිත්‍රේ මොනවද තියෙන්නේ කියලා ඔයාලා බලන්න. ඒ චිත්‍රේ තියෙන්න පුළුවන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝක ගෝලයක් වෙන්න පුළුවන් නැත්නම් අපි මෙතර කාලයකට දැන් අපි යම් රටාවක් යම් රටවල් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒ රටවල් සම්බන්ධ මෙතන ලෝකයට මේකක් තමයි. ඒ ලෝකයට මේ අපි ඇවිදලා තියෙන පළාත මිනිස්සු දැකලා තියෙන අය ඔක්කොම අයිති. ඔය ටික තමයි අපිට ලෝකය කියලා අපි විස්තර වශයෙන් හොයන්න ගියොත් එතකොට අපි කවුරු වලින් අහනවා දකිනවා ලෝකය. මේ මේගොල්ලෝ ඉන්නවා මේ රටවල් තියෙනවා මේ රටවල් වල ජනාධිපතිවරු ඉන්නවා මේ රටවල් වල මේ වගේ ප්‍රශ්න තියෙනවා මේක තමයි ලෝකය. කියලා අපිට බොහොම විස්තර සහිතව ලෝකය පිළිබඳව මානසිකත්වයක් තියෙනවා. කොච්චර විස්තර සහිතව ආවත් ඒක ඒ වෙලාවට අපේ සිතට එන මනෝචිත්‍රයක් විතරයි. ඒක අපේ අත්දැකීම් අනුසාරයෙන් අපි හදාගත්ත මනෝචිත්‍රයක් පමණයි. ඒ මනෝචිත්‍රය ලෝකයට අපි පුරුදු වෙලා තියෙන්නේ මේ මනෝචිත්‍රය ලෝකයේ විදිහට දකින්න. අපේ උගත්කමත් එක්ක ලෝකයට නිරාවරණය වෙනවා කියනවනේ. අපි ලෝකයේ පිළිබඳව හොයලා දැකලා දැනගත්ත කරුණුත් එක්ක මේ මනෝචිත්‍රය වඩා විස්තර සහිතව විස්තරාත්මකව අපිට අපේ සිත තුළට එන්න පුළුවන්. ඒකට අපිට වඩා විස්තර සහිතව වඩා විස්තරාත්මකව අපි මේ අපිට දැකපු දේවල් එකතු කරලා අපිට ලෝකයේ පිළිබඳ චිත්‍රයක් තවත් කෙනෙකුට දෙන්න පුළුවන්. ලෝකය කියන්නේ මේක කියලා අපිටම අපිට විස්තර කරලා දී ගන්න පුළුවන්. එතකොට මේ දේවල් කොච්චර වෙලා මේ ලෝකය කියන එක පිළිබඳව මේ ඔක්කොම මේ අපි එකතු කරගත්ත මනෝචිත්‍රය තමයි කියන්නේ අපිට. එතකොට මේ මනෝචිත්‍රය ඇත්ත වශයෙන්ම ලෝකයේද? ලෝකය කියන අපි තවත් පැත්තකින් බැලුවොත් එක්තරා වචනයක් තමයි මේ වචනය ඒ ශබ්ද අතින් පිට කරන්න පුළුවන් ශබ්ද තුනක එකතුවක්. ඒක තමයි මේ ලෝකය කියලා අපි දැන් කියන්නේ. ඒක පිට කරනකොටම අපිට අර මනෝචිත්‍රය අපේ සිතට එනවා. අපිට කිසි සැකයක් නැහැ මේක තමයි ලෝකය කියලා. ඒක ගැන අපි ඒක හා ප්‍රශ්න කරන්නේ නැහැ. නමුත් අපි හොඳින් බලුවොත් අපිට තේරෙනවා මෙතන මේ මනෝචිත්‍රයක් විතරයි මට එන්නේ. ඒකට මේ මනෝචිත්‍රය අත්‍යවශ්‍යම ලෝකය නෙමෙයි. ඒක මනෝචිත්‍රය පමණයි. මේ මනෝචිත්‍රය පමණයි. ලෝකය ඇත්තම මොකද්ද ලෝකය කියන එක මම දන්නේ නැහැ. මම දන්නේ මේ මනෝචිත්‍රය විතරයි. මේ මනෝචිත්‍රය ඒක මට තවදුරටත් මේ ලෝකය ගැන හොයලා බලන්න පුළුවන්. මට තවත් රටවල් වලට යන්න පුළුවන්. තවත් මූලාශ්‍ර පාවිච්චි කරලා ලෝකයේ තවත් විවිධ දේවල් ලෝකයේ තියෙන දේවල් ගැන හොයලා බලන්න පුළුවන්. තොරතුරු රැස් කරන්න පුළුවන්. නමුත් ඒකෙන් මම කරන්නේ තවදුරටත් මම මනෝචිත්‍ර ඇති කරගන්න එක තමයි මේ මනෝචිත්‍රයේ තවත් විස්තර එකතු කර ගැනීම තමයි මම කරන්නේ.
මේක තමයි ඉගෙනීම. එතකොට මේක මේ මගේ දේපලක් බවට පත් වෙනවා. මේක මගේ දේපලක්. දැන් මම එකතු කරගත්ත විස්තර ටික පොකොඩ. මේ ලෝකයේ පිළිබඳ මම ඇති කරගත්ත මේ අදහස මේ මම එකතු කරගත්ත තොරතුරු සම්භාරය මේක මගේ දේපලක්. ඒක මගේම තවත් දිගුවක්. මේකට මම අයිතිවාසිකම් කියනවා. එතකොට මගේම දිගුවක් වෙන මේක මම ලෝකයේ විදිහට මට ප්‍රශ්නයක් ආපුවාට මම පාවිච්චි කරනවා. නමුත් මේක මම එකතු කරගත්ත තොරතුරු සම්භාරයක් නිසා මේක ඇත්තම ලෝකය නෙමෙයි. මේ විදිහට අපි එකතු කරගත්ත තොරතුරු සම්භාරයන් අපි තුල තියෙනවා. අපි මේක හැම දෙයක් ගැනම මේ විදිහට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආගම් වල යම් යම් දර්ශනවල මේ පරම සත්‍ය ගැන කතා කරනවා. මේ පරම සත්‍ය මේ අපි හැමතැනම තියෙන අපි තුල තියෙන මේ පරම සත්‍ය ගැන කතා කරනවා. නමුත් අපි මේ ආගම් වල මේ අර පරම සත්‍ය විදිහට කතා කරන දේ අපි තොරතුරු විදිහට එකතු කරගෙන තියෙනවා. තොරතුරු විදිහට අපි අතුරු දාගෙන අපේ දේපලක් බවට පත් කරගෙන තියෙනවා. එතකොට වෙන්නේ මොකක්ද? ඒ දේත් අපි දන්නවා. කියනවා මම මේක දන්නවා. මේ ආගමේ තියෙන මේ ප්‍රතිඵලය මේක ගැන මම දන්නවා. ඒක මේක මම එකතු කරගත්ත තොරතුරක්. ඒක මේක මගේම තවත් දිගුවක්. මගේම තවත් දිගුවක්. එතකොට මේ මම හදාගත්ත මේ දිගුව තුල සත්‍ය තියනවද? නෑ මේක මම රවටා ගැනීම සඳහා මම හදාගත්ත දෙයක් විතරයි. මගේ මනෝ චිත්‍රයක්. මම හදාගත්ත මනෝ චිත්‍රයක් මනෝ විස්තරයක් තමයි මේ. ඒතර මේක මගේම කොටසක්. මම කියන ජීවියාගේ කොටසක් බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒක මම හදාගත්තේ මට හිතන ආකාරයට මගේ කැමැත්තට අනුව ඒක කරන්න අපිට හැකියාව තියෙනවා. අපිට නිදහස තියෙනවා. තමන්ගේ කැමැත්තට අනුව ඕනි දෙයක් ගැන හිතන්න. ඕනි දෙයක් ගැන අදහස් ඇති කරගන්න, මනෝචිත්‍ර ඇති කරගන්න අපිට නිදහස තියෙනවා. එතකොට අපි මේක ගැන මනෝචිත්‍ර ඇති කරගත්තට පස්සේ අපි කියනවා මම මේක ගැන දන්නවා කියලා. ඒක ගැන මම දන්නවා. එතකොට මේ දන්නවා කියන්නේ කොහොමද? මම මේක ගැන ඇති කරගත්ත මනෝචිත්‍ර වලට අනුකූලව. එතකොට මේකේ ඊගම ප්‍රශ්නේ තමයි තවත් කෙනෙක් මේ විදිහට මේ මනෝචිත්‍ර ඇති කරගන්නවා. තවත් කෙනෙක් මේ විදිහට මනෝචිත්‍ර ඇති කරගෙන එයාත් ඊට පස්සේ කියනවා මේක ගැන එයාත් දන්නවා කියලා. දැන් මේ දෙන්නෙක් එකම ආකාරයේ මනෝචිත්‍ර ඇති කරගන්නේ නැහැ. දෙන්නෙක්ගේ මනෝචිත්‍ර වෙනස්. ඊළඟට තවත් කෙනෙක් මනෝචිත්‍ර ඇති කරගන්නවා. මේ මනෝචිත්‍ර ඇති කරගන්න කෙනා එයාත් කියනවා මම මේ ගැන දන්නවා කියලා. එතකොට මේ තුන් දෙනා ගත්තොත් මේ තුන් දෙනාගේ මනෝචිත්‍ර තුනක් තියෙනවා. ඒ වගේම මේ මනෝචිත්‍ර මේවා ඔක්කොම ඒ තුන් දෙනාගේ අයිතිවාසිකම් කියන දේපල. ඔවුන්ගේම දේපලවල දිගුවක් තමයි. එතකොට දේපල කියනකොට අපි දන්නවා දේපල ගැන දේපල සම්බන්ධයෙන් මිනිස්සු නඩු කියනවා. මිනිස්සු රණ්ඩු වෙනවා. දේපල වලට කා කොටා ගන්නවා. ඒතර මේක මේ දේම වෙනවා මේ මිනිස්සුන්ගේ මේ අදහස් ගැන. ඒක නිසා තමයි අපි දකින්නේ ලෝකයේ මේ පරම සත්‍යයන් ගැන
පරම සත්‍ය ගැන මිනිස්සු රණ්ඩු වෙනවා. පරම සත්‍ය සොයන්න යන මාර්ගය ගැන මිනිස්සු රණ්ඩු වෙනවා. පරම සත්‍ය ලබා ගන්නා ආකාරය, එතකොට පරම සත්‍ය ගැන, එතකොට ඔය සම්බන්ධ දේවල් ගැන මිනිස්සු රණ්ඩු වෙනවා. මොකද රණ්ඩු වෙන්නේ? මේවා මේගොල්ලන්ගේ දේපල. මේ දේපල පිළිබඳ ගැටුම් තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට ඇත්තෙන්ම මෙතන පරම සත්‍ය තියනවාද? පරම සත්‍ය දැක්ක කෙනෙක් කවදාවත් රණ්ඩු කරන්නේ රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ පරම සත්‍ය දැක්කම. මොකද පරම සත්‍ය කියන්නේ මේ දේවල් මේ විදිහට දැකීම. මේවා සම්මුති පමණයි. සම්මුති සත්‍යය. මේ මිනිස්සු හදාගෙන තියෙන සම්මුති හදාගෙන සම්මුති වලට මිනිස්සු අයිතිවාසිකම් කියලා. ඒක අයිතිවාසිකම් කියන්න දෙයක් නැහැ. සම්මුතියක් හදාගත්ත ගමන් ඒක තමුන්ගේ කොපිරයිට් එකක්, බුද්ධිමය දේපලක් බවට හැම කෙනාම තමුන්පත් කරගන්නවා. දැන් මේ සම්මුතිය හදාගන්නේ හැමෝම දන්න දෙයක් ගැන වෙන්න පුළුවන්. අපි හිතමු දැන් ආගමක තියෙන අවසාන ඵලය. අවසාන ඵලය කියනකොට මේක අපිට හිතන්න පුළුවන් හැමෝටම අයිති දෙයක් කියලා. ආගමක අවසාන ඵලය කියන එක, ආගමක් කියන්නේ හැමෝටම අයිති දෙයක්, හැමෝටම නිදහස් වෙයි. අදහන්න පුළුවන් දෙයක් කියන එකනේ ආගමක් කියන්නේ. ඒක කාට හරි එක පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි. දැන් මේකේ අවසාන ඵලයත් ඒ වගේම හැමෝටම අයිති දෙයක් වෙන්න ඕනේ. නමුත් මේ අවසාන ඵලය ගැන කෙනෙක් හදාගන්නා මේ සංකල්ප සම්මුතිය අපි හිතනවා මේක හැමෝටම එක සමාන පොදු දෙයක් කියලා. නමුත් අපි දකින්නේ නැහැ මේක අපි හදාගන්න සම්මුතිය කියන එක අපි කිව්වට හදාගන්න එක පුද්ගලයෙක්. ඒ පුද්ගලයා හදාගන්න සම්මුතිය ඔහු කොපිරයිට් එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඒක ඔහුගේම කොටසක්. ඔහුගේම දැන් අපි කියමු උට අයිති දේවල් තියෙනවා, අත්පා, අස්කන්නාස ආදී දේවල්. දැන් මේ දේවල් වලට ඔබ ගිහිල්ලා මොනවා හරි කළොත් එයාට කේන්ති යනවා. එයා මොකද මේ මගේ දේවල්. ඒ වගේම තමයි මේ හදාගන්න දිගුවන්. ඒවත් මේ අත්පා වගේම එයා සමාගය කියලා දැනෙන දේවල්. එතකොට මේ සම්මුතියෙන් සමහර විට මේගොල්ලෝ හදාගන්නේ අනිත් අයත් අල්ලගෙන මේවා ඔක්කොටම අදාළයි කියලා. අදාළයි කියලා මේ හැමෝටම මේවා අදාළයි කියලා තමයි හදාගන්නේ. නමුත් ඒවා ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයේ, පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වල දිගුවක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔන්න ඕක නිසා තමයි අපි දකින්නේ මේ මිනිස්සු අතරේ ගැටුම් තියෙනවා. මිනිස්සු අතරේ අසමගිකම්, ඒ කියන්නේ යම් කිසි දෙයක් ගැන එකඟ නොවන අවස්ථා, විරුද්ධවාදීකම්, එකඟ නොවන අවස්ථා තියෙනවා. ඒකට මේ පරම සත්‍යයන් ගැන කතා කරන අවස්ථාවල වුණත් මේගොල්ලන් එකඟ වෙන්නේ නැහැ. බොහොම ඉහළ දේවල් ගැන, උසස් මනුෂ්‍ය ස්වභාවයන් ගැන මේගොල්ලෝ කතා කරනවා. නමුත් ඒගොල්ලෝ එකඟ වෙන්නේ නැහැ. මොකද එකඟ වෙන්නේ නැත්තේ මේවා ඒගොල්ලන්ගේ දේපල, ඒගොල්ලන්ගේ කොපිරයිට් බවට ඒගොල්ලෝ පාත් කරගෙන තියෙනවා. එතකොට මේ කතා කරන දේවල් තුලින් ඔබට පරම සත්‍ය දකින්න පුළුවන්ද? ඔව්. ඔබ ඒකේ කියලා තියෙන දේ, ඔබ ඒ කියන දේ හරියටම ඒ කියලා තියෙන දේ හරියටම ඒ දිහා බැලුවොත්, කෙනෙක් ඇඟිල්ල දික් කරනකොට අපි ඒ ඇඟිල්ල දික් කරන දිහාව දෙස හරියටම බැලුවොත් අපිට ඒක දකින්න පුළුවන්. නමුත් අපි ඇඟිල්ල දික් කරන දිහාවට වඩා වෙනස් දිහාවක් දිහා බැලුවොත් අපි දකින්න වෙනස් දෙයක්. ඔය වගේ අපිට දැන් මම මේ අදහස් කළේ අපි කියමු
මේ පරම සත්‍ය ගැන කතා වෙන සාහිත්‍යයක් කියන්නේ ආගමික වශයෙන් පරම සත්‍ය ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ දේවල් දිහා බැලුවහම ඒ දේවල් තුලින් අපිට පරම සත්‍ය දකින්න පුළුවන්. නමුත් ඒ වගේම මේ පරම සත්‍ය යම් යම් කියන්නේ පුද්ගලයන් විසින් මේක පාවිච්චි කරනවා මේක මේ තමන්ගේ දේපලක් විදිහට පාවිච්චි කරන අවස්ථා. ඒතර මේ දේපලක් විදිහට පාවිච්චි කරන අවස්ථාවල ඒ තුලින් අපිට සමාජයට මේක වැහිලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තුලින් දකින්න බැරි වෙන්න පුළුවන්. සමහර විට ඒ දේපල විදිහට පාවිච්චි කරන වචන උනත් අපිට පරම සත්‍ය ඒ වචන තුලින් උනත් අපිට පරම සත්‍ය දැකීමේ හැකියාව තියෙනවා. මොකද හරි වචනය පාවිච්චි කළා නම් ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ දේ. නමුත් බොහෝ විට මේ අදහස් දැන් අර ලෝකය ගැන අපි ලෝකය කියලා අපි දන්නවා කියලා අපිට අදහසක් තියෙනවා. ලෝකය කිව්ව ගමන් අපි මෙච්චර කාලයකට එකතු කරගත්ත තොරතුරු සම්භාරයක් තියෙනවා. වහාම මේ තොරතුරු සම්භාරය අපේ ඉස්සරහට ඇවිල්ලා අපිට ලෝකය කියන්නේ මේකයි කියන සංඥාව දෙනවා. ඒතර අපිට ආයේ ඉතිහාසයක් හිතන්න අවශ්‍ය නැහැ. ලෝකය කියන එක ගැන අපි ලෝකය කියන වචනේ කිව්ව ගමන් අපි දන්නවා ඒ තොරතුරු සම්භාරය අපි ගාව තියෙනවා. අපි ගාවට අපිට එනවා. මනෝචිත්‍රය. මේ වගේම අපි මනෝචිත්‍ර හදාගෙන තියෙනවා. අපේ මේ ආධ්‍යාත්මික දේවල් ආධ්‍යාත්මික අපිට යන්න පුළුවන් අපි කියමු පරම සත්‍ය. දැන් මම මේ පරම සත්‍ය කියලා වචනයක් හදාගත්තේ මොකද මේකට වෙනස් වෙනස් වචන තියෙනවා. මේකට පාවිච්චි කරන්න පුළුවන් ආගමික වචන තියෙනවා. මේ ආගමික වචන මම පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද මිනිස්සු ඒ ආගමික වචන කියව ගමන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ ඒක දන්නවා කියලා. නැත්නම් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ කියලා. එතකොට දන්නේ නැහැ කියලා එතකොටත් මනෝචිත්‍රයක් තමයි ඉන්නේ. මනෝචිත්‍රයක් හරි මනෝචිත්‍රයක් මේගොල්ලෝ හදාගෙන තියෙනවා. දන්නවා කියලා කියනකොටත් ඒකට මනෝචිත්‍රයක් හදාගෙන තියෙනවා. එතකොට ඒ දෙකෙන්ම වෙන්නේ මේකේ සත්‍ය ස්වභාවය අපිට හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි එතනින් නවතිනවා. එතකොට ඔන්න ඕක තමයි අපිට මේ සත්‍ය දැකීමේ තියෙන ප්‍රධානම බාධාව. මොකද අපේ තියෙන මනෝචිත්‍ර අපි හදාගෙන තියෙන මනෝචිත්‍ර අපි හැම දෙයක් ගැනම අපි දන්නවා කියලා අපි හැම දෙයකම අපි ගාව තියෙනවා උත්තරයක්. ඒකට මේ හදාගත්ත චිත්‍ර හැම විටම අපි ඉස්සරහට ඇවිල්ලා අපි ගාව අපිට සම්පිසි අපේ රාමුවකට කොටු කරනවා. කොටු කිරීමක් කරනවා. එතකොට මේ රාමුව තුල තමයි අපි අපේ තීරණ ගන්න අපි අපේ දේවල් කරන්නේ. එතකොට අපි සමාජීය වශයෙන් මිනිස්සු එකතු වෙලා තීරණ ගන්න. සමාජීය වශයෙන් ඒගොල්ලෝ එකතු වෙලා වැඩ කරන්නේ හැමදේම කරන්නේ මේ රාමුව තුල. මොකද මේ රාමුව යම් කිසි ළඟින් යනකොට එක විදිහකට යනවා නම් එතකොට ඒකෙන් පුළුවන් කට්ටියක් එකතු කරන්න. නමුත් මේ රාමුව හැම එකම පර්සනල් පෞද්ගලිකයි. මගේ රාමුව මම හදාගෙන තියෙන රාමුව ඔබේ රාමුවට වඩා වෙනස්. මේ රාමුව වෙනස්. එක්කෙනාගේ එක්කෙනාට සම්පූර්ණ වෙනස්. එතකොට මේගොල්ලෝ එකතු වෙලා වැඩ කළාට මේගොල්ලන්ගේ හැම විටම විසංවාදය විවිධත්වය තියෙනවා. එකතු වෙලා වැඩ කළා වගේ පේනුනට ඇතුලේ ඒ පැලීම් වලට අවස්ථාව හැම විටම තියෙනවා. මොකද හැම කෙනාගේම වෙනස් රාමුවක් තමයි තියෙන්නේ. එක වගේ එක වචනෙන් හැඳින්වුවත් ඒවා මනෝචිත්‍ර වශයෙන් එක එක්කෙනාට වෙනස්. එතකොට මේ වෙනස්කම තියෙන්නේ සම්මුති සත්‍ය තුළ. සම්මුති සත්‍ය තුළ හැමදේම වෙනස්කමක් තියෙනවා. නමුත් පරම සත්‍ය තුළ
මේක වෙනස් අවස්ථාවක්. ඒ කියන්නේ පරම සත්‍ය තුල මේ වෙනස්කම නැහැ. පරම සත්‍ය හැමෝටම එකයි. එක ආකාරයක් තමයි තියෙන්නේ. ඒ එක ආකාරය අපි තුල තියෙනවා, අපි පිට තියෙනවා, හැම විටම තියෙනවා. ඒක වැහිලා තියෙන්නේ මෙන්න මේ සම්මුති සත්‍ය කියන විවිධත්වය තුල. සම්මුති සත්‍ය කියන එක විවිධත්වය. විවිධාකාරයි. විවිධාකාර උනේ කොහොමද? විවිධාකාර උනේ මේ පුද්ගලයන් තමාට අභිමත ලෙසින් තමාගේ අභිමත එන්ට අනුකූලව හදාගත්ත එක් මනෝ රූප මනෝ චිත්‍ර නිසා තමයි මේ විවිධත්වයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට විවිධත්වය තුළ විසංවාදය ඇති වෙනවා. විසංවාදය වගේම සංවාද එකතු වීම ඇති වෙනවා, එකතු වීම තියෙනවා. මොකද අපි නෙගටිව් පැත්තම හැම වෙලෙම හිතන්න හොඳ නැහැ. නෙගටිව් පොසිටිව් කියලා කියන්නේ අපිට පේනවා පොසිටිව් පැත්තකුත් තියෙනවා කියලා. නමුත් රැවටීමක් තමයි තියෙන්නේ. සම්මුති සත්‍ය තියෙන තාක්කල් හැම තැනකම තියෙන්නේ රැවටීමක්. ඒක සත්‍ය නෙමෙයි. නියම සත්‍ය නෙමෙයි. ඒකට නියම සත්‍ය දැකීමට අවශ්‍ය නම් අපි දැනගන්න ඕනේ පළවෙනි දේ තමයි මේවා සම්මුති සත්‍ය පමණයි. මේ හැම දෙයක්ම සම්මුති. අපි සම්මුතියක් කියන්නේ කල්තිය එකතු වෙලා එකග වෙන දෙයක්. මෙන්න මෙහෙම අපි මේක පිළිගමු කියලා පුද්ගලයන් ප්‍රමාණයක් එකතු වෙලා හදාගන්න එකඟත්වයක තමයි සම්මුතියක් කියන්නේ. ඒකට මේ සම්මුති වලින් තමයි මේ අපේ ලෝකය. අපි ලෝකය කියලා කියනකොට අපේ මේ ජීවය අපේ මේ ජීවිතය අපේ හැම දෙයක් පිරලා තියෙන්නේ මේ සම්මුති වලින්. මේවා කොයි වෙලාවෙද අපි එකතු වෙලා හදාගත්තේ? මේවා අපි එකතු වෙලා හදාගත්තේ නැහැ. නමුත් අපි ඉපදෙනකොටම මේවා හැදිලා තිබුණේ. මේ සම්මුතියෙන් අපි අපේ බවට පත් කරගෙන තියෙනවා. අපේ බවට පත් කරගෙන. දැන් අපි කියමු ලෝකය කියන එකම ගත්තොත් ලෝකය කියන වචනය අපි හදපු වචනයක්ද? ලෝකය කියන වචනය අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා මේ ලෝකයට අපි එන්න ඉස්සෙල්ලා මේ ලෝකයේ තුල පාවිච්චි වෙච්ච දෙයක්. දැන් පුටුව කියලා අපි පොඩි සරල උදාහරණයක් ගත්තොත් පුටුව කියන වස්තුව. මේ වස්තුව මේ ලෝකේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා තිබුණා. ඒතර අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ පුටුව කියන වචනයක් තිබුණා. එතකොට මේක අපි ඉපදෙන්න ඉස්සෙල්ලා පුද්ගලයන් විසින් සම්මුතියක් විදිහට හදාගෙන ඉවරයි. එතකොට අපිට නැවත අපි විසම්මුතියකට යන්නේ නැහැ. අපිත් ඒ සම්මුතියට එකග වෙනවා. අන්න එතන තමයි අපි එතකොට සම්මුතියකට එකඟ වීමක් අපි කරනවා නම් අපි ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. මේක ඇත්තටම පුටුව කියන්නේ මොකද්ද? පුටුවක් කියන්නේ මෙන්න මේ වගේ හැඩතල තියෙන එකකට දාගත්ත නමක් පමණයි කියන එක අපිට පස්සේ අමතක වෙනවා. පුටුව කියනකොටම අපිට ඒ හැඩතල සහිත වස්තුව තමයි ඔළුවට එන්නේ. එතකොට ඒක තියෙනවා කියලා අපි අදහසක් ඇති කරගන්නවා. ඔය විදිහට මේ ලෝකේ ඇති කරගෙන තිබුණු සම්මුතින් වලට අපි එකඟ වීමක් තමයි අපේ උපතත් එක්ක අපි කරන්නේ. එතකොට මේ සම්මුතියෙන් ඇත්ත වශයෙන්ම සත්‍යද මේවයින් ඇත්තම සත්‍යද නිරූපණය වෙන්නේ කියන එක අපි හොයන්න යන්නේ. ඒක අපි හොයන්න යන්නේ නැහැ.
අපි ඒ අවස්ථාවල ඒවට එකඟ වීම තමයි කරන්නේ. කරලා තියෙන්නේ. එතකොට දැනට අපේ තියෙන දැනුමක් තියෙනවා නම් දැනුම් සම්භාරයක් ඒ දැනුම් සම්භාරය මේ ලෝකයේ අපි ඉපදෙනකොට තිබුණු දැනුම් සම්භාරයක් තිබුණා නම් ඒවට අනුකූලයි ඒවට අනුව තමයි හදලා තියෙන්නේ. නමුත් මේ තියෙන දැනුම් සම්භාරය මගේ පෞද්ගලිකත්වයේ දිගුවක් විදිහට තමයි දැන් තියෙන්නේ. ඒකට ඒ දැනුම් සම්භාරය නෙමෙයි අපි ඉපදෙනකොට ලෝකයේ තිබුණ දැනුම් සම්භාරයෙන් අපි අනුසාරයෙන් අපි හදාගත්ත අපේ version එක තමයි අපි ගාව දැනට තියෙන්නේ. මේ version එක අපේම මම කියන මගේ කියන පුද්ගලයාගේ දේපලක් විදිහට තමයි පවතින්නේ. පුද්ගලයාගේ දේපලක් කියනකොට අපි දන්නවා ඒක අනිවාර්යෙන් ඒක පෞද්ගලික දේපලක්. එතකොට ඒක අයිතියක් තියෙනවා. ඒක කාට හරි ඒක වෙනස් කරන්න යන්නත් බෑ. ඒක ගන්න යන්නත් බෑ. එතකොට ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා කියන්නේ මට කේන්ති යනවා. මම කැමති නැහැ. මට කැමති නැහැ මගේ දේපල තවත් කෙනෙක් වෙනස් කරනවට. අයිතිවාසිකමක් ඇති වෙනවා. එතකොට ඇත්තෙන්ම මේ අයිතිවාසිකමක් ඇති කරගන්න මේ දේ කරගන්න තරම් මේකේ සත්‍යයක් තියනවාද? අපි හිතනවා මේක සත්‍යයි කියලා. අපි සත්‍යයි කියලා හිතපු නිසා තමයි අපි මේවා එකතු කරගත්තේ. එතකොට අපි මේකට සත්‍යයක් ආරෝපණය කරනවා. සත්‍ය මේක තමයි සත්‍ය කියලා. දැන් මේ විදිහට මේ කල්පනා කරන එක හොඳයි. මොකද මේකෙන් අපේ සිත යොමු කරනවා පරම සත්‍ය කියලා කියන දේ වෙතට අපේ සිත යොමු කරන ආකාරයේ කතාවක් තමයි මම කළේ. මේ විදිහට අපි ටිකක් හොඳින් කල්පනා කළාම ගැඹුරින් කල්පනා කළාම අපිට තේරෙන්න ඕනි ඇත්තෙන්ම අපි එක්තරා මුලාවක ඉන්නේ කියලා. මේක මුලාවක්. එතකොට ඒ අදහස ඔබට ඇති වුණා නම් මේක එක්තරා මුලාවක්. මේ ඇත්තෙන්ම මම මේ මුලාවක ඉන්නේ කියන අදහස. ඒක එක පොඩි ස්ටෙප් එකක් තමයි අඩියක් තමයි පරම සත්‍ය දෙසට කියන එක තරම් පොඩි අඩියක් එක. පරම සත්‍ය කියන දේ ඉතා විශාල දෙයක්. ඒක අපේ ජීවිතය මුළුමනින්ම වෙනස් කරන්න පුළුවන් ආකාරයේ හැකියාවක් තියෙන අපි තුල හැම විටම පවතින දෙයක්. එතකොට මේ පරම සත්‍ය තියෙන්නේ මේ මොහොත තුලයි. මේ මොහොත තුල තමයි පරම සත්‍ය. මේක වෙන කොහෙවත් හොයන්න බෑ. අතීතයේ පරම සත්‍යයක් හොයන්න යන්න බෑ. ඇයි? මොකක්ද අතීතය කියන්නේ? අතීතය කියලා කියනකොටම අපේ අතීතය කියන්නේ අපි පාවිච්චි කරන වචනයක්. ඒකෙන් අපේ හිතට යම්කිසි මනෝ චිත්‍රයක් තමයි ඇති කරන්නේ.